හරි බොයිස් මේ අද පොඩක් මේ වෙලාව තිබ්බ හින්දා මේ අප්ඩේට් එකක් ගෙන්න එක පොඩ්ඩක් බිට්කොයින් එක මොකද වෙලා තියෙන්නේ නේ අපි දැන් කතා කරපු තැන් වල ඉඳලා මාකට් එකද මොකද වෙලා තියෙන්නේ වැඩ කළාද නැත්නම් කියලා වෙලාද නේ සාමාන්‍යයෙන් ඔය දේවල් ටික කතා කරගෙන තමයි සහ මේ මෙතන අද විශේෂ දේවල් ටිකුත් කියනවා මේ අපි පොදුවේ කරන වැඩ ටිකක් ගැන හරිද එතකොට මාකට් එකේ එදා මම කතා කරද්දී පොඩ්ඩක් ඉන්නේ එදා මම කතා කරද්දී මේ ෆෝවා වේගෙ ඉන්නේ එදා මම කතා කරද්දී ඔයාලට මතක නැහැ මම මේ පොඩ්ඩක් ටයිම් එක අඩු කරගෙන මම මේකට දාගන්න එදා මම කතා කරද්දී මාකට් එක හිටියේ මෙන්න මේ ඒරියා එකේ තමයි මාකට් එක කැන්ඩල් ක්ලෝස් වෙමින් හිටියේ හරිද එතකොට මම ඔක ඇඳලම පෙන්වන්නේ නැති හරිද මෙතන මේ කට්ටිය සමහර කට්ටිය පැනික් වෙන්න හිම ඇති ඇඳලම පෙන්වන්නේ නැති මේ මෙන්න මේ පැටර්න් එක ඇඳලා මේක පැටර්න් එකක්ද මේක පැටර්න් එකක් නෙවෙයි එච්චරම හොඳ පැටර්න් එකක් නෙවෙයි හරිද මේ පැටර්න් එකත් එක්ක මේක නිකන් ඩයගොනල් එකක් කියලා මම ඒ දවස්වල කිව්වේ මේ ඩයගොනල් එක මේක හැදෙමින් පවතුනේ මේ වේව් එක හැදෙමින් පවතුනේ මම කිව්වා වේව් එක සමහරක් වෙලට මෙතනින් හෝ මම මෙතනින් කියලා කිව්වේ හැබැයි ඊට වඩා යටට ගියා හරිද මාකට් එක රීටෙස්ට්මන්ට් එකක් එන්න පුළුවන් ටිකක් ලොකු එකක් උනත් එන්න පුළුවන් කියලා මෙහෙම ඇඳලම පෙන්නලා කිව්වා හරිද මෙහෙම ඇඳලා පෙන්නලා කිව්වා හරිද එතකොට ඔය රීටෙස්ට්මන්ට් එක අපි ටිකක් බලාපොරොත්තු වෙමින් හිටපු මූවමන්ට් එකක් මේක මේ කිසිම පැනික් මූවමන්ට් එකක්වත් මාකට් එක අපි හිතපු නැති මේ ෆේක් අවුට් එකක් කියලා එහෙම කට්ටිය කිව්වට එහෙම එකක්වත් නෙමෙයි උතුණුනේ අපි ඔක බලාපොරොත්තු වෙමින් හිටමු මූවමන්ට් එකක් හරිද ඒකේ විදිහට ආවා එතනින් එහාට මාකට් එක දැන් ඩ්‍රොප් වෙමින් පවතිනවා ලස්සනට හරිද එතකොට මේ මම කියන්නේ මේ ආය කියපු දේවල් නෙමෙයි එදා වීඩියෝ එක ගිහිල්ලා බලන්න මට මතක නෑ කවද්ද කරේ කියලා ඊට දවස් දෙකකට හෝ තුනකට හතරකට විතර කලින් වෙන්නේ නැති ඒකේ විදිහම දාලා තියෙන ලයිව් මාකට් එක අප්ඩේට් කරන එක පැහැදිලිව ඔය කතන්දර ටික කියන්නේ මට ඒකේ කියපු ඔක්කොම මේක කියන්න බැරි හින්දා අනිවාර්යෙන් ඒක බලන්න හරිද එතකොට මේ දැන් පස්සේ මාකට් එක මොකද උනේ මට ටිකක් ගොඩක් විශේෂ දෙයක් මෙතන කියන්න ඕනේ මේ ෆේක් අවුට් ගැන හරිද මේ ෆේක් අවුට් කියන එක ඇත්තටම අපි ෆේක් අවුට් එක ගෝල්ඩන් රූල් එකක් තියෙනවා ෆේක් අවුට් එකක් කියන එක බං අපිට වෙනකන් අඳුර ගන්නත් බෑ උන පමණින් අඳුර ගන්නත් බෑ ටික කාලයක් යනවා ෆේක් අවුට් එකක් අඳුර ගන්න. ඒ කියන්නේ ටික කාලයක් කියන එක අදහස ඒක ටයිම් ෆ්‍රේම් එකට සාපේක්ෂව යම් කිසි කාලයක් ගත වෙනවා ෆේක් අවුට් එකක් අඳුර ගන්න සහ ෆේක් අවුට් එක අඳුර ගන්න තව දේවල් අපි යූස් කරනවා වොලියුම් එක බලනවා නේද ඒ වගේ අර සහ ෆේක් අවුට් එකක් කර දැන් ඔය බේක් ඔෆ් වගේ මෙතඩ් වල ඔය කියනවා ෆේක් අවුට් එකක් ඔය ඔයාලා ප්‍රයිසස් අයක් එහෙම ඔක උගන්නලා තියෙනවා බේක් ඔෆ් වගේ ඔය සංකල්ප එක ඒකේ තියෙනවා මේ සාමාන්‍යයෙන් ලොකු කොන්සල්ටේෂන් එකකින් පස්සේ ඔය ස්ප්‍රින්ග් එකක් අප්ටර්ස්ට් එකක් කියලා එහෙම එක එක වචන දාලා කියනවා නමුත් ඔය කොහොම ගියොත් ඔය ෆේක් අවුට් එකක් කියන එකක් අපිට එකපාරට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. එහෙම අයිඩෙන්ටිෆයි කරගන්න ටිකක් අමාරුයි අතරම. හැබැයි අපි ඒව අර සමහර මූවමන්ට් මාකට් එක නිකන් දෙන සඩන් දෙන මූවමන්ට්. හරිද? ඒ වගේ මූවමන්ට් අපිට ටිකක් ගයිඩ්ලයින් එකක් විදිහට පොඩ්ඩක් ඔලුවට අරන් තේරුම් ගන්න. ඊට අරමුතර දැන් ඔය මෙතන වෙච්ච සිද්ධිය මම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන ඔය ලස්සන පැටර්න් එක දා බ්‍රේක් වීම පැවතියා. හරිද? ඒතකොට එදා මම පැහැදිලිව ඔයාලට පැහැදිලිව කියන්න තියෙන වීඩියෝස් වල හරිද බලනවා නම් පැහැදිලිවම කියන්න තියෙන මේ ලෙවල්ස් වල ෂෝට් කරන්න. ඒ කියන්නේ මම කිව්වා ස්විම් පොසිෂන් එක කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ ගන්න. ස්විම් පොසිෂන් එක කරනවා නම් 82 උඩ ස්ටොප් ලොස් එක ප්ලේස් කරගෙන ස්විම් පොසිෂන් එක ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිම අවුලක් නැහැ ගන්න කියලා කිව්වා. හැබැයි මම කිව්වා ස්කැල්ප් එහෙම ගන්න ඕන. හරි ස්කැල්ප් ගන්න ඕන මෙතනින් ගන්න යන්නේ ස්කැල්ප් එක කියන එකේ මම මේ අදහස් කරන්නේ 1 minute 5 minute එහෙම ගන්න ස්කැල්ප් නෙවෙයි මම ස්කැල්ප් එකකින් පොදුවේ අදහස් කරන්නේ රිස්ක් ටු රිවෝඩ් එක හැකිතාක් වැඩි කරගන්න එක. ඒ කියන්නේ රිස්ක් එක මගේ සෑහෙන අඩු කරලා රිවෝඩ් එක වැඩි කරගන්න එක තමයි මම ස්කැල්ප් එක මගේ ප්‍රධාන අරමුණ. හරිද? එතකොට මම පැහැදිලිව කියන්නේ මේ ලෙවල්ස් වලින් ඔය වචනත් එක්ක මම කියන්නේ මේ ලෙවල්ස් වලින් ෂෝට් ටර්ම් මේ වගේ ප්‍රාථමික ලෙවල් එකකට ස්ටොප් ලොස් දාගෙන හාන් කරගන්න මොඩියොත් ඉන්නවනේ කියලා මම කියන්නේ නැති මේ තැන්වල. මොකද ඩිරෙක්ට් මේ සමහර කට්ටිය ඩිරෙක්ට් ගන්නවා මේ තැන් වලින්. හරි ස්කැල්ප් වශයෙන් උන් ස්ටොප් ලොස් එක ගැන හිතන්නේ නැහැ. සමහර ස්ටොප් ලොස් එක දානවා කියන්නේ හොඳයි නැත්නම් ඉන්ටර් මැනේජ්මන්ට් එකක් ෆලෝ කරනවා කියන එකනේ. එහෙම මොකුත් නැතුව මේ වගේ තැන් වලදී නිකන් ලික්විඩ් වෙන ප්‍රයිස් තේම මේ නිකන් විහිං හාන් කරගන්නවා කියලා ඔය කියන්නේ. ඉතින් ඒක මේ මූවමන්ට් එක මාකට් එකේ ඒ විදිහටම දුන්නා. අපි කිව්වත් හරි. හරිද? හරිද? ඉතින් මෙතන තව දෙයක් කියන්න ඕනේ ෆේක් අවුට් එකක් දැන් සමහර කට්ටිය මෙන්න මේක මේ අපි ගොඩක් අය ඔය වැරදි ඉස්සර කරලා තියෙනවා. නමුත් මේ වැරදි ආයෙ එහෙම කරන්න යන්න එපා. මෙතන දැන් කට්ටිය මේක පැටර්න් එකක් විදිහට දකින්න මම මෙන්න මේක අයින් කරගන්න. හරිද? කට්ටිය මේ දැන් ඕන් කට්ටිය මේක දකින්න මේක හොඳ පැටර්න් එකක්. මේ පැටර්න්ස් වල ට්‍රේඩ් කරන කට්ටියට ඔය මේ කවුරු කොහොම එක කිව්වා මේ පැටර්න්ස් වල ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගන්න ට්‍රේඩ් කරන්න ඕනේ. ඔය දකින්න පැටර්න්ස් හැම එකම ට්‍රේඩ් කරන එක පැටර්න් ට්‍රේඩ් කරන කට්ටිය දන්න එක කාලයක් යනවා පැටර්න්ස් වලට හුරු වෙන්න අපිට. හරිද? නමුත් දැන් මේ පැටර්න් එක දැක්කම කෙනෙක්ට එකපාරටම හිතෙන්න පුළුවන් හරි දැන් මෙන්න මේ පැටර්න් එකක් ඇඳා. හරිද? ඔයාලට මතක නම් මෙන්න මෙතන කැන්ඩල් එක වදිද්දි මේ සමහර කට්ටිය හිතලා තිබ්බා මෙන්න මේ කැන්ඩල් එක වදිද්දි මෙන්න මේක ෆේක් අවුට් එකක් කියලා. හරිද? ඒක දැක්ක ගමන් අපි හිතන්න ගත්තා ඕක ෆේක් අවුට් එකක් කියලා. හරිද? මේ කැන්ඩල් එක වදිද්දි හිතන්නේ නැති ගොඩක් කට්ටිය මේක ෆේක් අවුට් එකක්. ඒක ෆේක් අවුට් එකක් නෙවෙයි. හරිද? මොකද මේ ට්‍රෙන්ඩ් ලයින් එකකට අපි කොයිලා මාකට් එක කියවද්දි ට්‍රෙන්ඩ් ලයින් එකක් අල්ලලා කියවන්න යන්න ඉවා. ට්‍රෙන්ඩ් ලයින් එකක් කියන එක නිකන් අපිට ට්‍රෙන්ඩ් ලයින් එකක් අල්ලලා මාකට් එක කියවන්න පුළුවන් මරුනේ. එහෙම කියවන්න බෑ. ට්‍රෙන්ඩ් ලයින් එක කර නැතුව කොයිලා සෝන් එකට මාකට් එක කියවන්න try කරන්න. ඒ කියන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එහෙම අදිද්දි මේ පැටර්න්ස් අදිද්දි ලස්සන ට්‍රෙන්ඩ් ලයින් ගැලපෙන තැන තියෙනවා. හැබැයි කොයිලා තොර සෝන් එකට රියැක්ට් කරන්න try කරන්න මේ ට්‍රෙන්ඩ් ලයින් අදින්න යන්න එපා. මොකද ඒ වගේ තැන්වල අපි යන්නවා වැඩි. හරිද? මෙතන ෆේක් අවුට් යන්නේ උනේ මාකට් එක සාමාන්‍ය මූවමන්ට් එකක් උඩට ගියා. මෙතන නිකන් අර රීටෙස්ට්මන්ට් එකක් වගේ එකක් තමයි උනේ. මාකට් එක ඊට පස්සේ ඩම්පුනා යටට ලස්සනට මේ මූවමන්ට් එක ගියා. හරිද? සාමාන්‍ය ෆේක් අවුට් එකක් අපි ෆේක් අවුට් ගැන වෙනම ටිකක් අපි කතා කරමු. ෆේක් අවුට් ගැන තව අපිට කතා කරන්න දේවල් තියෙනවා. ඒ වයික් ඔෆ් වගේ සංකල්පත් එක්ක තව ලස්සන දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. වොලියුම් එක ඇසිරෙන විදිය ඒ තැන්වල කොහොමද නේද? සඩන් වොලියුම් එකක් එනවද? වොලියුම් එකේ වෙනස් වීම කොහොමද අපි අඳුරගන්නේ? ඔය වගේ දේවල් සහ අපි මේන් බයස් එක අපි තේරුම් ගන්න ඕනේ. මොකක් කරන්නත් කියලා. මම ඔය නිතර කියන මම කලින් වීඩියෝ දාලා තිබ්බා. ඒකේ මේ කියලා තිබ්බා මේ පැහැදිලිව බයස් එක අපි තේරුම් ගන්න ඕනේ. ට්‍රේඩ් එකක් ගන්න කලින්. නිකන් ඔය පැටර්න් එකකටවත් එහෙම ගන්න හොඳ නැහැ. හරිද? එතකොට මෙතන ෆේක් අවුට් එකක් නෙවෙයි උනේ. අපි දා කිව්ව විදිහට මාකට් එක ලස්සන මූව් වෙලා තිබ්බා. හරිද? මේ ඒතර මේ අනවශ්‍ය අදහසක් ගන්න එපා. අපි කියන විදිහට මාකට් එක මූව් වෙනවා. එහෙම එකක් නෙවෙයි. හරිද? අපි ප්ලෑන් කරනවා යම් සිනාරියෝස් කීපයකට මාකට් එක මෙහෙම වුණොත් මෙහෙම. ඒ විදිහට තමයි මූව් වෙලා තියෙන්නේ. නැතුව මේ අපි මේ කල් තියලා ලියලා මේ දැනගෙන ඉන්නේ නැහැ මූව් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ නේ එහෙම එකක් හිතාගන්න එපා. එහෙම හිතනවා කියලා මෝඩයි. හරිද? දැන් ඊළඟට මොකද වෙලා තියෙන්නේ මාකට් එක අපි ඔය පොඩ්ඩක් කතා කරමු. මේ ඊළඟට දැන් මෙතනින් පස්සේ අද වීඩියෝ එක ඇත්තටම මම කතා කරන්නේ ප්‍රධාන දේවල් ටික තමයි මෙතනින් එහාට මාකට් එක කොච්චර ඩ්‍රොප් වෙයිද. හරිද?
එතකොට අපි අවයා වෙන්න ඕනේ ලෙවල්ස් කොහොමද මාකට් එක නැවත මේ 65000 61000 මෙතන උත් 59000 වගේ ලෙවල්ස් වලට නැවත මාකට් එක රීච් කරන්න පුළුවන්ද? හරිද? ඔය වගේ කතන්දර ටිකක් අපි අද පොඩ්ඩක් හිමීට කතා කරන්න මේ වැඩි ලොකෝට ගන්න. එතකොට මේ මම හිතනවා මුල් ටිකේදී මට ඔය කියන්න වෙච්ච දේවල් ටික කියවුවා කියලා මම මෙතන අර මම ඊට පස්සේ අපි කෙලින්ම දැන් වීඩියෝ එකට මෙතන ඊළඟට දැන් අද කතා කරන්නේ මම මුලින්ම මේ අර අපි මුලින්ම කතා කරා මෙතන මේ මොකද්ද මෙන්න මේක මට මතක නැහැ මේ හරි මෙන්න මේක හරිද මෙතනින් අපි අත්තර මෙදා මතක ඇති අපි මෙතන මම මෙතනලා මේ මුළු කවුන්ට් එකම කතා කරනවා මේක ඉක්මනට කරන්න බෑ ඒක මම සම්පූර්ණ කතා කරන්නේ නැහැ පොදුවේ මෙතන අපි මුලින්ලා කතා කරේ මෙතන මොටිව් එකක් විතර ගත්තේ හරිද මේ ලෙවල්ස් වලදී අපි ලස්සන කතා කරා QD මාකට් එක ප්ලේ වුණා හරිද නමුත් දැන් මේ වේව් එක මම මෙහෙම අරන් තිබ්බට මට පොඩි ඩවුට් එකක් මේකේ තියෙනවා හරිද ඒ ඩවුට් එක තමයි මම ඉක්මනට මේ කියලා දාන්න මේක එළියට දන්නේ නැති කට්ටියත් බලන්න පුළුවන් හින්දා හරිද මේ ඩවුට් එක තමයි මේ පළවෙනි වේව් එකයි මෙන්න මේ වේව් එකයි මෙන්න මේ වේව් එකයි අතර යම්කිසි ඩවුට් එකක් තියෙනවා හරිද සාමාන්‍ය ඩයගොනල් එකක් එකක ඉන්නේ නැහැ වගේ සීන් එකක් තියෙනවා සහ අනිත් ඩවුට් එක මේ අන්තිමට ගත්ත වේව් එක ඩයගොනල් එකක් කියලා ගන්න නිකන් අවුලක් තියෙනවා වගේ මට නිකන් පර්සනලි හිතෙනවා හරිද අවුලක් තියෙන එකට අවුල තමයි මේ 2 වේව් එක ඩීප් රිට්‍රේස්මන්ට් එකක් දුන්නේ නැහැ 2 එක නිකන් අර මේ වේව් එක සම්පූර්ණ 6ක් ෆැමිලි හදලා තියෙන ගතියක් මට පේනවා හරිද එතකොට යම් ඩවුට් එකක් ඇතුව තමයි මම මේ ටික මේ වේව් එක දාගත්තේ මේක රූල්ස් වලට ලොකු කේස් එකක් වෙන්නේ නැති හින්දා මම දාගත්තා නමුත් ගයිඩ්ලයින්ස් පැත්තෙන් සහ අනිත් පැත්තෙන් බලද්දී පොඩි ඩවුට් එකක් තියෙනවා හරි නමුත් මේක ලස්සන දැන් මේ වේව් එකටම ලස්සන මාකට් එක ප්ලේ වෙනවා ඒක මම මේ තාම මේක ඇකියුරේට් කියලා අරන් තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ මේකටම ලස්සන මේ මාකට් එක හොඳට ප්ලේ වීම පවතිනවා ඒකත් මම කෝකටත් තියාගන්නවා හරිද ඒ වගේම මම උතන තවත් එකක් ගත්තා මම මේක පොඩ්ඩක් පෙන්නන්නම් මේක කෝබන් මේක මෙන්න මේක හරිද මේක මම මේක ගත්තේ WXY ඒ කියන්නේ තව වේව් එකක් මාකට් එක මෙතනින් උඩට යන්න තියෙනවා නමුත් දැන් හරිද මේක නිකන් දැන් මේකේ තියෙන ඇකියුරසි එකක් මාකට් එක ටිකක් අඩු වෙමින් පවතිනවා අපි වේව් එක ගැන මම තව ටිකක් මෙතන ලොකුවට ඩීප් පැහැදිලි කරන්නේ අප්ඩේට් එකකින් අප්ඩේට් එකකදී ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ යම්කිසි අදහසක් නේ යාලා දන්න අදහස යාලා දකින්න කෝණේද මගේ යාලා දකින්න කෝණයට මගේ දකින්න අදහස් ටිකක් එකතු කරගන්න තමයි අප්ඩේට් ගොඩක් කට්ටිය බලන්නේ ඒක නම් වැඩි හැලී කියන්නේ සාමාන්‍ය මේ වේව් එකෙත් පොඩි මේ ඩවුට් එකක් අපිට පේනවා මගේ ඩවුට් මොනවද ඒවත් දැන් මෙතන එක්ස්ප්ලেইন කරන්න ගියොත් ටිකක් වෙලා යනවා අපි ඒක වෙනම කතා කරමු හරිද මේ වේව් එකෙත් මේ සිනාරියෝ එකේ ඩවුට් එකක් තියෙනවා හරි දැනට ඉතින් වැඩ කරමින් තියෙන සිනාරියෝ එක මෙන්න මේක කියලා තමයි අපි අරගත්තේ අපේ අර මම ඔයාලට මුලින්ම පෙන්නපු එක මෙන්න මේක හරි මේකට අනුව මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ අපි කතා කරා ටාගට්ස් ගැන ටාගට් මම එදත් මේක ලාවට පෙන්නවුවා අද මේක ටිකක් කතා කරන්න එදා මේක ටාගට් එක පෙන්නනවා මම සාමාන්‍යයෙන් 382 ලෙවල් එක මිනිමම් ටාගට් එක. ඒ කියන්නේ දැන් නම් ඒකට ඇත්තටම රීටෙස්ට් මාකට් එක වැඩිලා තියෙනවා නේ ලෙවල් එකට. හරිද අපි මෙතන යන වේව් එකත් වෙනමම කතා කරමු. මේ වේව් එකත් වෙනම පොඩ්ඩක් කතා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මේක මම මිනිමම් ටාගට් එක 382 වලට අරන් තියෙනවා. මම එදා කිව්වා පැහැදිලිව මේ 382 ලෙවල් සහ මේ 0.5 අතර මාකට් එක නැවත පොඩි අප් මූවමන්ට් එකක් යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවාද මෙන්න මෙතන මේ තියෙන සුදු පාට ඉර. හරිද මේ තියෙන්නේ 382 ෆිප් ටයිම් එක. මේක කාට සාපේක්ෂව දාලා තියෙන්නේ මේ පළවෙනි වේව් එකට සාපේක්ෂව අපි දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ටයිම් එකටත් අඩුම මාකට් එක රීච් වෙලා මේ ලෙවල් එකවත් රීටෙස්ට් වෙන්න ඕනේ කියලා අපි කතා කරා. ඔය දෙකෙන් එකක්වත් වෙන්න ඕනේ. හරිද? ඒතකොට මාකට් එක දැන් ඩ්‍රොප් වෙන්න ඕනේ පොතේ හරියට ඇත්තනේ. දැන් ඇත්තටම ඩ්‍රොප් වීම පවතිනවා. අපි ඔය කිව්වේ මේ උඩින් ඉඳලා හරිද? මේ දැන් එහෙම කියනේව නෙවෙයි. හරි කලින් වීඩියෝස් බලන්න. එතකොට මෙතනින් එහාට මොකක් වේද මාකට් එකේ? අන්න එතන අපි තේරුම ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මම ඔයාලට මෙතන අරන් තියෙන මේජම කවුන්ට් එක පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ එලියට් වේව් වල දැන් ඔයා එලියට් වේව් ඇනලිසිස් කරන කෙනෙක් නම් හරිද? ඔයාට එලියට් වේව් ඇනලිසිස් කරන කෙනෙක් නම් ඔයාට හිතෙන්න පුළුවන් මම අරන් තියෙන කවුන්ට් එකේ යම් වැරදි එක ප්‍රශ්නයක් නෑ ගැත්තම අපි හැමෝටම මෙහෙම මේ එකම කවුන්ට් එකක් ගන්න මේක හරි අමාරුයි. හරිද? මේක මේ දකින්න කෙනා අදහ දකින්න කෝණය අනුව වෙනස් වෙන එක එක කවුන්ට් සමහරක් අපි කියන්නේ බහුතරයක් ඇනලයිස් කරන කට්ටිය නම් අපි ඔක්කොම එකම කවුන්ට් එකක් දකින්න අවස්ථා අනන්තවත් තියෙනවා. හරිද? මේක කියන්නේ අර දැන් ඔය ගොඩක් ඔක වෙන්නේ මේජර් කවුන්ට් එක නම් ගොඩක් කට්ටිය එකම විදිහට තමයි දකින්නේ. හැබැයි ඔය ඇතුලේ යන යම් දේවල් වෙනස් වෙන අවස්ථා අනන්තවත් තියෙනවා. හරිද? එතකොට මේ මෙතන මම මේජර් කවුන්ට් එක පොඩ්ඩක් පෙන්නන්න මේජර් කියන්නේ මෙතනලා ගත්ත එක. මෙහි ඉඳලා හිස්ටරි කියලා කතා කරනවා මේක අද කරන්න වෙන්නේ නැහැ. හරිද? මේ එතකොට මෙතන මට මතක නැහැ මේ කොහේ කොහේ මම දාලා තියෙනවද කියලා මේ හරි බොයිස් මේ පොඩ්ඩක් මෙතන මේ මට මේජර් කවුන්ට් එක මේ මේජර් කවුන්ට් එක මම මෙතන ලියලා නැහැ මහලුක දැන්නේ මම ඔක ඇඳලා පෙන්නන්න ශනිකව මේක මම ඇත්තටම අරන් තියෙන්නේ මම ඔක පැහැදිලිව කියන්නේ නැති හරිද මේ බුලිෂ් කවුන්ට් එක පැත්තෙන් මම අරන් තියෙන්නේ මේක ෆස්ට් එකක් හරි මේක සෙකන්ඩ් එකක් දැන් මේ යන්නේ තර්ඩ් වේව් එකක් කියලා තමයි අපි අරන් තියෙන්නේ සාමාන්‍යයෙන් තර්ඩ් වේව් එකක් යනවා කියන්නේ මාකට් එක කඩාගෙන යනවා හරි කඩාගෙන යන මූවමන්ට් එකක් දෙන්නේ හරිද ඒ කියන්නේ එතකොට ඒකෙන් අපිට තේරෙන්න ඕනේ මෙතන මෙහෙම කතන්දරයක් දැන් මේ අපි ඉන්නේ තර්ඩ් වේව් එක නම් සරල තරකයක් තියෙන්නේ මෙතන හරිද මාකට් එක අපි හිතන තරම් ඩ්‍රොප් වෙන්න බෑ ඒක තමයි එතන සරල තරකේ හරිද මාකට් එක මේ ඩ්‍රොප් වෙනවා කියලා අපිට නැවත මාකට් එක මේක හොඳට තේරුම් ගන්න මෙතන මම කියන්නේ මාකට් එක මේ එන්න බෑ කියන එක නෙමෙයි මේ සිනාරියෝ එකට මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවා ඒ ලෙවල් එක සාමාන්‍යයෙන් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මෙන්න මේ රීටෙස්ට් සාමාන්‍යයෙන් මෙන්න මේ වේව් එකයි මේ වේව් එකයි අතර ටයිම් එක කම්පෙයාර් කරලා ඔක දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මම ඒක පොඩ්ඩක් කරලා පෙන්නන්න මේක ෆිබොනාචි ටයිම් එක දාලා මෙන්න මේ වේව් එකයි මෙන්න මේකයි අතර දාලා මෙතනලා අපි අලුත් වේව් එකක් පටන් ගත්තා කියලා නිකන් ජෙනරලි හිතුවොත් හරිද මේ සාමාන්‍යයෙන් ටයිම් එක කියන එක ගයිඩ්ලයින් එකක් විතරයි. හරි ටයිම් එක සමාන වෙලා රීටෙස්ට්මන්ට් එක පොඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ටයිම් එකත් මීට වඩා වැඩියෙන් ගිහිල්ලා රීටෙස්ට්මන්ට් එකක් මෙහෙම වගේ මාකට් එක එනවා නම් ඇත්තටම එතකොට අපිට ප්‍රැක්ටිකල් වෙන්න වෙනව නේද? මෙතන ගිහිල්ලා තියෙන්නේ මොටිව් එකක් නෙවෙයි. මේක කරෙක්ෂන් එකක් වෙන්නත් පුළුවන් නැත්නම් සමස්තයක් වශයෙන් හිතද්දි මෙන්න මේක ABC එකක් වෙන්න පුළුවන් වගේ අදහසක් එන්න ඕනේ. හරිද? මොකද මේ එලියට් වේව් වල අපිට උනත් ස්ථීරව කියන්න බෑ මේකටම හරියට මාකට් එක මූව් වෙයි කියලා. ඒ යන විදිහ අනුව තමයි ප්‍රෙඩික්ට් කරගන්නේ. හරිද? නමුත් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. දේවල් කලින් වීඩියෝස් බලනවා පැහැදිලිව පේනවා අපි ලස්සන ප්‍රෙඩික්ෂන් එකක් කරගෙන ලස්සන ට්‍රේඩ් එහෙම මාකට් එකේ ලයිව් මම කරපු වීඩියෝස් බලලා කෙනෙක්ට අදහසක් කරන් දැනුමක් තියෙන කෙනෙක්ට ඒ අදහසක් කරන් එයාගේ දැනුමත් එක්ක කරලා කරා නම් ලස්සන කරගන්න තිබ්බා. හරිද? එතකොට එහෙම වුණත් අපිට හිතන්න වෙන්නේ මෙච්චර ලොකු රීටෙස්ට්මන්ට් එකක් දුන්නොත් එහෙම ඇත්තටම අපිට හිතන්න වෙන්නේ මෙතන යන්නේ මොටිව් වේව් එකක් නෙවෙයි. හරිද?
ඒකන සොරි මෝටිව් එක පටන් ගන්න නෙවෙයි. එහෙනම් මේ කරෙක්ෂන් එකක්මයි තියෙන්නේ. ඒ දවස්වලදී මම කතා කරන්නම් මේජ් එක මම මොකක්ද අරන් තියෙන්නේ මේජ් වල කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් බොහෝ දුරට නැවත මාකට් එක මේ 64000 මේවා බ්‍රේක් වෙන්න ඉඩක් තියෙනවා. එතකොට ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ සාමාන්‍යයෙන් මම මේක නිකන් අවය වෙන පොයින්ට් එකක් වශයෙන් අරන් තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්න නැති මේ මොකද මෙන්න මේ ෆෙප් ටයිම් එක ටාගට්ස් කියන එක. හරිද? සාමාන්‍ය 382 ලෙවල් එකෙමුත් පහළට මාකට් එක ඇවිල්ලා. හරිද? 0.5 ලෙවල් එකෙමුත් පහළට ඇවිල්ලා. මේ 618 වගේ ලෙවල්ස් වලට මාකට් එක එනවා කියන්නේම පොඩි කේස් එකක් තියෙනවා එතන. ලොකු කේස් එකක් කියන්නේ ඕක කේස් එකක් තියෙනවා එතන. මොකද මෙච්චර රීටෙස්ට් වෙන්න බෑ මාකට් එක. හරිද? ඒ කියන්නේ මේකට සාපේක්ෂව හිතන්නකෝ. දැන් මේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් නම් මේ යන්නේ මේකට සාපේක්ෂව මේක ඉන්ටර්නල් ස්ට්‍රක්චර් නේ බා. ඒතකොට ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක පට්ටපත එකක් වෙන්න බෑ මේකට සාපේක්ෂව. ඒක රූල් එකක් එහෙම එකක් නෑ. නමුත් ඒක අපි ගයිඩ්ලයින් එකක් සහ ඒක early sign එකක් විදිහට දකිනවා. ඒතකොට ඒක මට මෙතන කියන්න ඕනේ. අපි මේ රීටෙස්ට්මන්ට් එක වෙන විදිය සහ මේක ඩ්‍රොප් එකක්ද නැත්නම් ඇත්තටම රීටෙස්ට්මන්ට් එකක්ද කියන එක බලාගෙන ඊළඟ රේට් එක ප්ලෑන් කරගන්න ඕනේ කියන එක තමයි මගේ මතය. හරිද? ඒක මම මුලින්ම කිව්වා. ඒතකොට එතනින් අපිට අදහසක් ගන්න පුළුවන්. ඇත්තටම මාකට් එක නැවත මේ 65000 වගේ ලෙවල්ස් වලට රීච් කරයිද? ඒක දැම්ම අපිට කියන්න බෑ. හරි ඒක දැම්ම කියනවා නම් මට ඉතින් දේවාලයක් දාගන්න වෙනවා. එහෙම දැම්ම කියන්න බෑ. හරි ඒක කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම දැන් හිතන් ඉන්නේ 74000 මේ තියෙන ඒරියා එක කැන්ඩල්ස් වලින් ගලවගෙන මාකට් එකේ කැන්ඩල්ස් වලින් ගලවලා ඒ වගේ දේවල් වුණොත් නැවත මාකට් එක සයින් ඩ්‍රොප් එකක් වෙන්න පුළුවන්. ඒක දැන් මට කියන්න බෑ කොච්චර වෙයිද. ඒක මම අදහසක් කිව්වේ. හරිද අපේ සිනාරියෝ එක කරනවා එච්චර ඩ්‍රොප් වෙන්න බෑ. නමුත් එහෙම බැරි වෙලාවත් මාකට් එක ඩ්‍රොප් වුණ ගත්තොත් පැහැදිලිවම මම ඔයාලට මෙන්න මේක ගොඩාක් කාලයක් තිබෙ වැඩි පෙන්නලා නැතුව ඇති මෙන්න මේ කවුන්ට් එක මේකේ වුණාට මගේ පළවෙනි වීඩියෝ එක තියෙන්නේ නැති. මෙන්න මේක මේ අද ලියපු එකක් නෙමෙයි. මේක ඕනනම් කියලා බලන්න කලින් වීඩියෝස් වල මම මේක මගේ පළවෙනි වීඩියෝස් වල ඔක ඇත්තේ. මෙතන තියෙන කවුන්ට් එක පෙන්නද්දි මම මේක තියන් තියෙන ඕල්ටර්නේටිව් සිනාරියෝ එකක් වශයෙන් මේ 100 එක මම හිතන් හිටියේ මෙතනින් ඉවරයි කියලා. නමුත් බලන්න මේ ලෙවල්ස් වලට මම ඇවිල්ලා. හරිද? මෙන්න මේකත් වෙන්න පුළුවන්. පැහැදිලිව වෙන්න පුළුවන් දේවල් මේවා. හරිද? එතකොට අපි කොහොමද ඒ අදහසකුත් තියන් ඉන්නවා. එතකොට අපි ඇත්තටම කොච්චර ඩ්‍රොප් එකක් යයිද? හියුජ් ඩ්‍රොප් එකක් වේද නැත්නම් පොඩි ඩ්‍රොප් එකක් කියලා මාකට් එකේ නැවත බයි එකක් යයිද කියන එක තීරණය කරන්නේ. ස්පෙෂලි නැවත මෙන්න මේ 75000 හරිද? මේ ඒරියා එක බ්‍රේක් වුණා. හරිද? ඔය ඒරියා එකෙන් කැන්ඩල් ක්ලෝස් වෙලා බ්‍රේක් වෙන්න ගත්තොත් පොඩ්ඩක් අපි එතන අවධානයක් දෙනවා. මොකද ඔය ඒරියා එක වගේම දැන් මේ අපි ඔයාලට මතක නම් මෙන්න මෙතන ලොකු පැටර්න් එකක් කතා කරන්නේ අපි මුලින් ඉඳලා. මතක ඇති මෙන්න මේ පැටර්න් එක. හරිද? මෙතන පොඩි බයි එන්ට්‍රි එකකුත් තිබ්බා. අපිට ඒක නම් මට නම් ඔක මිස් වුණා. හරිද? මේ සාමාන්‍ය මේ ඒරියා එකෙන් නැවත මාකට් එක බ්‍රේක් වෙනවා කියන්නේ ටිකක් අවුල්යි. හරිද? ඒක අපි ටිකක් එතන කතා කරමු කොච්චර ඩ්‍රොප් වේද කියන එක. මට ඕක ගැන පොඩි අදහසක් මුලින්ම යන්නේ දීලා ඉන්න උනා. ඕක තමයි මේ ප්‍රධාන අදහස මේ මාකට් එක කොච්චර ඩ්‍රොප් වෙනවද කියන එක අපි කොච්චර කැල්කියුලේට් කරගන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් හිතන්න පුළුවන්. කෙනෙක්ට ඕන නම් SMC වගේ දාන්න කෙනෙක්ට මේ ඒරියාස් වල නැවත බයිස් එකක් ක්‍රියේට් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ස්ට්‍රැටජි එක අනුගන්න. සන එලියට් පේව කරන කට්ටිය නම් අපිට තේරෙනවා මේ ඒරියාස් වල හැදෙන වේව් එක අනුව ඔයාලා බයි කරනවද සෙල් කරනවද නැද්ද කියන එක තීරණය කරගන්න පුළුවන් අපිට ඇතුලේ බලද්දී. හරිද? ඒක ඉස්සර අප්ඩේට් වලින් ගේන්නම්. එතකොට මේ එඩි එහෙමයි මම පොඩක් වීඩියෝ එකෙන් මම ගොඩක් දික්කසන්නේ නැහැ මට කියන්න ඕනේ උනේ අද අර මුලින්ම අපි කරගන්න වැරදි ටික සහ දැන් එතනින් හැට මාකට් එක කොච්චර ඩ්‍රොප් වේද කියන එක තමයි අද කතා කරන්න හිතුවේ මොකද මේක තමයි අපි කතා කරනවා නම් මේ ඒරියා එකේ ඉඳලා එහෙම සෑහෙන දේවල් තියෙනවා අපි කතා කරන්නේ මේ වේව් ඒ කියන්නේ මෙතන මේ මම කියන්නේ මම නිතර මේ හිතන දෙයක් මේ කියන්නේ මම නිතර මේ try කරන දෙයක් මේ වීඩියෝස් බලලා මේ ට්‍රේඩ් ගන්නම වීඩියෝස් බලන්න යන්න එපා මේ වීඩියෝස් බලලා මේ මාකට් එක දකින විදිය චුට්ටක් හිතන විදිය තමන් දකින විදිය හරියද මාකට් එක හරිද සහ තමන් තව වැඩි දියුණු කරගන්න ඕනේ මොනවද දැන් අපි වුණත් පර්ෆෙක්ට් නෑ නේ මේකේ හරි කාටවත් එහෙම පර්ෆෙක්ට් වෙන්න බෑ මේ ඉතින් තේරෙනවනේ හරි පර්ෆෙක්ට් වෙන්න බෑ මේ වල හරිද හරිද එහෙම පර්ෆෙක්ට් වෙන්න පුළුවන් නම් ඉතින් හරිද මේ තේරෙනවනේ මැනේජ්මන්ට් එකක් එහෙම ඕනේ ඉතින් අතලේ ඉන්න පුළුවන් එහෙම හරිද මේ අපි try කරන්න ඕනේ කොයිලත් මේකෙන් අර දැනුමක් ගන්න හරිද මේ වේව්ස් ගැන එහෙම තව කතා කරනවා නම් මේ දැනුම අවශ්‍ය කට්ටියට කතා කරනවා නම් සෑහෙන දේවල් මේ තැන් වල පැටර්න්ස් කියන දේ සමහර කට්ටිය පැටර්න්ස් වල බනිනවා හරිද මේ ට්‍රෙන්ඩ් ලයින් වල කොහොමද මාකට් එක රීඩ් කරන්නේ හරිද පැටර්න් බ්‍රේක් වෙද්දී වේක් අවුට් වෙනවනේ මේ තව පැටර්න් නැසේ තව පැටර්න් තියෙනවා ඒතකොට මොනවද ඇත්තටම වැඩ කරන ඒවා හරිද ඉතින් ඕවා ඇත්තටම කියලා දෙනවට වඩා ඕවා ප්‍රැක්ටිකල් දකින්න ඕනේ මොකද මේ වේව්ස් වල අධ්‍යයනය කරොත් මේ තැන් වල මාර දේවල් තියෙනවා ඉගෙන ගන්න මේ පැටර්න්ස් පැත්තෙන් මම කියන්නේ මේ මෙලෝ දැනුමත් ඕනේ එලියට් වේව් ඕනේ එලියට් වේව් ඕනේ SMC ඕනේ කිසිම දෙයක් ඕනේ ප්‍රැක්ටිකල් ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා ප්‍රැක්ටිකල් ඉගෙන ගන්න දේවල් තමයි ලයිව් මාකට් එකේ ඇප්ලයි වෙද්දී ටිකක් වටින්නේ වැඩිපුරම හරි නැතුව මේ තියරි ඉගෙන ගන්න එකවත් මේ වල මේ අපි මේ කියනවට වඩා ප්‍රැක්ටිකල් දේවල් තමයි වටින්නේ මේ channel එකෙන් වල දෙන්න හදන්නේ මේ ප්‍රැක්ටිකල් දේවල් තමයි හරිද එතකොට මේ මෙතන මොකද්ද වෙන්නේ දැන් මෙතන මේ මම අන්තිම වීඩියෝ එකේ ෂණිකව කරන්න හදන්නේ ඉක්මනට මම කියලා දාන්න දැන් මේ යන වේව් එක මොකක්ද කියන එක මේ කතා කරවුවා මම කිව්වා නේද මෙතන සම්පූර්ණ කරෙක්ෂන් එකක් ගිහලා මාකට් එක අප් වෙන්නත් පුළුවන් හැබැයි ඒක ටිකක් අවුල් කියලා මම ඒක වැඩි මෙතන එක්ස්ප්ලেইন කරන්නේ නැහැ ඇයි අවුල් වෙන්නේ කියලා හරිද දැනට මම අරන් තියෙන කවුන්ට් එක මෙන්න මෙහෙම එකක් මම ඔයාලට ඒක පෙන්නලා තියෙනවානේ මම අරන් තියෙන මෙන්න මේකට හරිද මෙතන පහ ඉවරයි දැන් මෙතනින් අලුත් වේවා පටන් ගත්තා කියන එක තමයි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක වැරදිනේ කියලා හරි කවන්නේ හරිද ඒ වැරදි නම් මටත් කමෙන්ට් එකක් දාන්න වැරද්ද මොකක්ද කියලා හරිද අපි බලමු හරිද මේ මෙතනින් සාමාන්‍යයෙන් මම දැනට අරන් තියෙන්නේ මෙතන ලීඩින් ඩයගොනල් එකක් ගියා කියලා මට මතක නැහැ මේ කවුන්ට් ඇත්තට මම කොහෙද දාන්න තියෙන්නේ කියලා මේක එක එක තැන්වල තියෙන්නේ හරිද නෑ මේක නෙවෙයි එල කොහෙද මම ඇත්තට මේක දාගත්තේ මට මතක නැහැ මේක නෑ ඒකත් නෙවෙයි මේකත් නෙවෙයි හරි මේක මේක මම දාලා නැහැ මම හිතන්නේ හරිද මම දන්නේ නැහැ ඒක මේ දාලා නැත්තේ කියලා මම ඒක අයින් කළා හරි මොකක් කරේ මේක සාමාන්‍යයෙන් මම අරන් යත්තේ 1 2 3 4 5 එකක් මෙතන තියෙනවා මේ මොකද්ද කොහොම එකක් තිබ්බා මෙන්න මේක 6x family structure එකක් මම වැඩි බලන් ගියේ නෑ මේක මොකද්ද කියලා මේක 6x family පේනවනේ හරි 6x family structure එකක් හරිද මම ඉස්සෙල්ලා වලට කියන්නේ නැති මම මෙතන stop loss එක place කරගත්තේ මෙන්න මේක 886 point එකට ටිකක් උඩින් කියලා බලන්නකො 886 එක touch කරලා නෑ market එක මම දන්නේ අනිත් chart වල touch කරලාද කියලා මේක නම් touch එකක් දුන්නේ නෑ හරිද සමහරවිට 886 point එක කියන්නේ ඔයාලා පොඩ්ඩක් practical apply කරද්දී බලන්න මේක පට්ට වැදගත් point එකක් 886 මේ මාර විදිහට respect කරන market එක තියෙන මේ හරිද ඒත් මේ මෙතන 6x family structure කරනවා දැන් ගන්න තියෙන මේ wave එක නම් මම වැඩි මේක ඇනලයිස් කරන්න ගියේ නෑ මේක මට පේන විදිහට නම් මේ යන්නේ motive wave එකක් හරිද ඒ කියන්නේ මේක මේ ටිකට choppy වගේ පේනවා ඒකින් ඇනලයිස් කරන්න ඕනේ නෑ ටික අපි 1 2 3 4 5 වගේ ගත්තොත් මේක නිකන් පහකට පැහැදිලිව බෙදෙන motive type එකේ wave එකක් යන්නේ හරිද මේ
හරි දැන් මේ මැදින් එහෙම ට්‍රේඩ් ගන්න යන්න එපා මම කියනවා නිතර මේ තැන් වලින් ට්‍රේඩ් ගන්න කියන්නේ තමන් ගන්න ස්ට්‍රැටජි එකක් තියෙනවා ගන්න හරිද මේ මම කියන්නේ ඔය නිකන් හිතුමනාප නැතුව ට්‍රේඩ් ගන්න යන්න එපා කියලා මම කියන්නේ මෙතන ඇත්තටම අපි දැන් මෙතනත් මම මේ කවුන්ට් එක වෙනවා වලට පැහැදිලිව පෙන්වන්න හදලා තිබ්බේ නැහැ මෙතන මම නිකන් බලන් ඉන්නේ දැන් අපි ඇත්තටම මෙතන ප්‍රධාන වශයෙන් ගන්නේ සෙකන්ඩ් කියන්නේ තර්ඩ් වේව් එකේ සෙකන්ඩ් එකක් යනවා ඒ කියන්නේ එක්ක මෙතන ඉන්න ඕනේ බං ABC කරෙක්ෂන් එකක් විදිහට මාකට් එක කොහොම එන්න පුළුවන් හරිද එහෙම නැත්නම් ලාර්ජ් ABC එකක් විදිහට කොහොම එන්නත් පුළුවන් ඔය වගේ නිකන් අර සික්සැක් මොමන්ට් එකක් තමයි සාමාන්‍ය අපි සෙකන්ඩරි වේව් එක ගන්නෙ හරිද මම ඕක හදලා නම් තිබ්බේ නැහැ ඔයාලට වෙන්නන්න මේක දාලානේ ඔව් මෙන්න මේ වගේ මූවමන්ට් එකක් වෙන්නදී එන්නේ කියලා අපි හිතන් ඉන්නේ. ඒ කියන්නේ මෙතන ABC එකක් එන්නත් පුළුවන්. හරි මම කෝකටත් කියලා ඔක මොටිව් එකකට කවුන්ට් කරන්න ගන්නවා. මම කොයිලත් ඔය මේ බලන්නේ නැහැ නේ. කියන්නේ අපි මේජර් කවුන්ට් එක ඉන්වැලිඩ් වෙන්න මේජර් කවුන්ට් එකක් කියන්නත් බෑ. මේක නිකන් ඉන්ටර්නල් කවුන්ට් එකක්නේ. ඉන්වැලිඩ් වෙන්නත් පුළුවන් නේද? මම මෙතන මොටිව් එකකට හිතුවා. හරි දැනට මේ ඇවිල්ලා තියෙන වේව් එක නිකන් මෙහෙම මූවමන්ට් එකක් යන වේව් එකක් වගේ පේන්නේ. හරිද ABC ටයිප් එකේ වේව් එකක් එන්නේ. ඒකින්ද මේ ලෙවල් එකෙන් නැවත සමහරකට මේ ඒරියා එක මේ ඒරියා එකෙන් නැවත මෙතන OB එකක් එහෙම තිබ්බා. මම දැක්කා OB යන්නේ ෆෙයාර්ලි ගැප් එකක් එහෙම තිබ්බා. මේ ඒරියා එකෙන් නැවත මාකට් එකට බයි වෙන්න එහෙම පුළුවන්. හරිද? බයි වෙලා බලමු මෙතන පොසිෂන්ස් මැනේජ් කරගන්නේ කොහොමද කියන එක. මේ view එක මම මුලින්ම කිව්වා වගේ අපිට හරියටම කියන්න බෑ 3 2 වලට මාකට් එක ඩ්‍රොප් වෙලා අප් වෙයිද? ඒක කියන්න බෑ. ඒ වගේම කෙනෙක්ට buy setup වලට නැවත යනවා නම් ඔයාලට මේ මෙන්න මේ chart එක මම ඔයාලට දාලා තියෙනවා. මෙතන views එකක් වෙලා තියෙනවා. හරි. මෙන්න මේ area එක ඇතුලේ. හරි මේ region එක ඇතුලේ නැවත ඔයාලට buy setup බලන්න පුළුවන්. දැන් මේ ඇවිල්ලා තියෙන region එක ඇතුලේ buy setup එකකට යනවා නම් බලන්න පුළුවන්. හරි buy කියලා මම හොඳට අදහස් කරගන්න ඕනේ. මේ අපි තේරුම් අරන් ඉන්න ඕනේ මෙතන වැඩි දැන් ලොකු pattern එකකුත් break වෙලා තියෙනවා market එක. හරිද? Elliott wave වලිමුත් යම් කිසි එකක් drop එකක් යන්න පුළුවන්. හැබැයි ඒක huge drop එකක් වෙයිද නැද්ද කියන එකේ මේ වෙද්දි ගැටලුවක් තියෙනවා. නමුත් වෙන්නත් පුළුවන් නෑත් නෙවෙයි. හරිද? නමුත් ඔයාලට buy එකක් ගන්නවා නම් මේ area එක okay. මම කියන්නේ ගත්තර කමක් නෑ. බලනවා නම් තමන්ගේ confirmation net කරලා ඉන්න. මම සාමාන්‍යයෙන් මේ levels වල දැනට මම already swing position එකකුත් running සහ scalp එක නම් මම මේ area එකෙන් අයින් කරගත්තා. මේ මම දැන් කිසිම පොසිෂන් එකක ස්විං එකේ හැරෙන්න මම කිසිම ස්කැල්ප් එකකින් නැහැ. ස්කැල්ප් එකකින් වල බයි එකක් ගන්නවා නම් තව ටිකක් මාකට් එක පහළට එනකන් ඉන්න මේ වේව් එක පොඩ්ඩක් කන්ෆර්ම් වෙනකන් ඉමු. හරිද? මම නම් කියන්නේ ටිකක් මෙතන වේව් එක අපිට ක්ලීන්ලි කන්ෆර්ම් වුණොත් කිසි ප්‍රශ්නයක් නැතුව බයි සෙටප් එකකට යන්න පුළුවන්. කොහොමත් මොටිව් වෙන්න නම් ඉවරනේ මාකට් එක අප් වෙන්න ඕනේ. හරිද? මේ ඕක තමයි අපේ තියරි එක. ඉතින් අපි බලමු මේ ඒරියා එකේ සමහරකට මාකට් එක ටිකක් බයි වෙයි. හරිද? ඒ බයි වෙලා තව ඒ බයි වෙලා සමහරකට මෙතන බයි සෙටප් එක කරා මේ උඩට આવොත් අපි බලන්න ඕනේ ආ ෂෝට් කරනවද නැද්ද කියන ඕක තමයි මම ටිකක් මම හිතන් ඉන්නේ කොහොමද එතන මූවමන්ට් එක හැදෙන්නේ. ඒක අපි බලමු. හරිද? ඒක ටිකක් අපි බලමු. මෙතන යන වේව් එක තාම මටත් මේ තාම මම උනත් මෙතන අර මම වල මෙතන යන වේව් එකෙන් ලොකු අදහසක් දෙන්න ගියේ නැත්තේ මෙතන යන වේව් එක තාම හැදෙමින් පවතින වේව් එකක් සහ මම නිකන් අදහසක් කිව්වේ ඔයාලට 2 එකක් යනවා නම් ABC එකක් යන්න පුළුවන්. නමුත් කෝකටත් කියලා මම මොටිව් එක කවුන්ට් කරන විදිහත් පොඩ්ඩක් බලනවා. හරිද? ඉතින් ඕක තමයි අද වීඩියෝ එකේ ගේන්න හිතන් හිටියේ. හරිද? මේක ටිකක් දිග වීඩියෝ එකක් වෙන්නේ නැති. මම කලින් වීඩියෝ එකේ සරපට ගාලා කියවුවා. නමුත් මේ වීඩියෝ එක ටිකක් කියන දේවල් ටිකක් තිබ්බා. ඒ හින්දා ටිකක් මේක දිග වෙන්නේ නැති. හරි. එතකොට අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.